ඉතින් යාළුවනේ ඔන්න අද දිනත් මම දැන් ඉස්සලා කුඹරක් කැපුවානේ. දැන් කපලා අලුතෙන් දැන් මේ දවස්වල ආයෙ අලුතෙන් වැඩ කරන්න යන්නේ. ඒ වැඩ කරන්න කලින් ඉස්සලාම අපිට තියෙනවා මේ වේල්ල සුද්ධ කරන්න ඒ ටික කරන්න තමයි දැන් කුඹරට යන්නේ. වතුර දාන්න යන්කම වලට ගන්න දැන් කුඹරට ගිහිල්ලා වතුර ටික බැඳලා වේල්ල සුද්ධ කරන්න තියෙනවා. ඒ ටික කරන්න තමයි මේ දැන් අපි යන්නේ. මම කියන්නම් යනකොට ඔයාලට ඒක කරන්න තියෙන්නේ. මොන අපි යන්නේ වැව උඩින්. ඒකට මතකයි මම එක දවසක ආවා මේ වතුර දාන්න දෙනකොට දැන් ඉස්තිරේරකම මේ කුඹුර කපලා තියෙන්නේ. දැන් කපලා ඔක්කොම කපලා දැන් මේ ඔක්කොම දැන් කුඹුර කපලා තියෙන්නේ. දැන් අලුතෙන් ආයෙ වැව පිරීලා තියෙනවා. දැන් මේ යල කන්න තමයි දැන් කුඹුර මෙන්න මේ අර ගොයන් කපලා මේ ඉරහු රංචුවක් ඉන්නවා වී කන්න මේ මේ ඉරහු රංචුවක් ඇවිල්ලා වැව්වන්ට එකට දැන් වැව පිරීලා තියෙන්නේ මේ කුඹුරට යනවා. කුඹුර ගිහින් අපි වැව්ලා සුද්ධ කරලා ඒ ටික කරන්න ඕනේ. මොකද දැන් අලුතෙන් ආපහු කුඹුරේ වැඩ පටන් ගන්නකොට හාලා මේ හාන්න කලින් දැන් ඉස්සලා අපි ගණදෙවිය වඳිනවනේ. තාම ගණදෙවිය වඳින්න බැරි මේ සැරේ මොකද කපපු ගමන් මම ආපහු දැන් කුඹුර වැඩ කරන්න තමයි යන්නේ. ඒ නිසා දැන් මේ මම දැන් ගිහිල්ලා දැන් මේ කුඹුරේ තියෙන වක්කඩවල අපි කපන්න වක්කඩවල කපනවනේ. දැන් ගිහිල්ලා වක්කඩවල ටික විර කරලා තාම වතුර නම් මම හිතන්නේ හොරව ඇරලා නැහැ. බලමු අපි හොරවත් ඇරලාද කියලා. මම හිතන්නේ නම් තාම හොරව ඇරලා නැහැ. මොකද මේ කුඹුරට පටන් ගන්න බලමු. මේ තියෙන හොරව ඇරලා නැහැ. ඒ වුණාට අර වාහනේ යන වතුර ටිකක් තියෙන නිසා මේ පොඩි වතුර පාරක් යනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා දැන් කුඹුර ගාවට ගිහිල්ලා දැන් අපි ආවා වැව් බන්දේ දැන් වැවේ ගොඩක් මේ කැලෙත් වහිලා වතුර උඩින් අර පහසි සල්විනිය කියන්නේ සල්විනිය වෙවිලා ඒක උඩින් ආවේ කන කොලක් ඇවිල්ලා. මේ තියෙන සම්පූර්ණ නිකන් වැව ගොඩ වෙලා තියෙන්නේ. එතනින් අගිට අලම වාහනේ වතුර යනවා වගේ තව ටික ටික. නෑ වාහනේ යන්නේ. මේ තියෙන වැවේ වාහන මේක තමයි කියන්නේ වාහන. අන්න අපි දැන් වාහනෙත් යනවා. වාහනේ ගිහිල්ලා එහා පැත්තේ පාරෙන් තමයි අපි කුඹුරට යන්න තියෙන්නේ. අන්න දැන් වටේම තියෙන කුඹුර ඔක්කොම කපලා තියෙනවා. දැන් ගොඩක් අය දැන් ඔන්න දැන් සමහර මන් දැක්ක අර පැත්තේ මේ පාලත් ඉවරයි. ආලා නියරවල් හදන්න තියෙනවා. නියරවල් හදලා මේ වපුරන්න තමයි හදන්නේ. දැන් මම හිතන්නේ මේ මහකනදරාවේ වතුර පාරත් මම හිතන්නේ 25 වගේ මේ හරිම එතකොට ඒ වපුරන්න තමයි කට්ටිය දැන් ওই හාලා හැම ඔක්කොම කරලා තියෙන්නේ. මේ දවස්වල පොඩි වැහිත් ටිකක් යනවා. ගොඩක් අය මේ ගිනි තියලා තියෙනවා. මොකද මමත් යන්නේ දැන් ගොඩක් වෙලාවට අර ඉතුරු වෙච්ච මේවා තියෙනවා නේ ටිකට ගිනි තියලා මම පෙන්නන්න. ඒක පොඩක් සුද්ධ කරලා ඒ ටික කරන්න තමයි මමත් යන්නේ. මොකද මටත් ඒ ටික කරගන්න වෙලාවක් නැහැනේ. දැන් නම් කවුරුත් මේ පැත්තට ඇවිල්ලා නැහැ වගේ සෑහෙන දවසක්. අපි ඉස්සරහට ගියාම ඔන්න දැන් නම් කුඹුර ළඟටම වගේ ඇවිල්ලා ඉන්නේ. මාර රස්නයක් තියෙන මේ දවස්වල රස්නෙත් වැඩි. දැන් හවස් වෙන්න ආවත් මේ ගොඩක් රස්න ගතිය වැඩි. යාළුවනේ මගේ මෙතන පොඩි කෑල්ලක් තියෙන අක්කර කාලා විතර තියෙන වැවෙන් මම දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔන්න මෙතන තමයි මගේ කුඹුර මේ තියෙන්නේ. ඔයාලට පෙන්නන්න මම දවසක් ආවා මම හිතන්නේ මේකට. මේ තියෙන්නේ කුඹුර. දැන් ඔක්කොම යාලා තියෙන මම දැන් පොඩ්ඩක් ගිනි තියලා මම බැලුවේ මේ ටිකේ මේ වේල තියෙන මෙන්න මේක තමයි වේල. මේ වේල සුද්ධ කරන්න ඕනේ. දැන් මොකද කුඹුරේ වතුර අරින්න කලින් වැවෙන් වතුර වේල එන්න කලින් මේක සුද්ධ කරන්න. මොකද හැමෝම අනිවාර්යයෙන්ම සුද්ධ කරන්න ඕනේ මේ කුඹුරේ වතුර එන්න කලින් වේල සුද්ධ කරලා ඔක්කොම ටික කරලා තියන්න. එතකොට තමයි මේ වතුර අරින්නේ. මේ තියෙන්නේ
දැන් මම පෙන්නන්නම්කෝ දැන් ඉස්සෙල්ලා මේ ටිකේ කුඹුරේ ගිහිල්ලා මොකද කරන්න කියලා ඉස්සෙල්ලා වක් වේල සුද්ධ කරන්න ඕනේ. ඉතින් යාළුවෝ මම දැන් වේල සුද්ධ කරන්න තමයි යන්නේ. ආහපුරා කියලා දැන් කුඹුරට බැලලා ඉස්සෙල්ලාම මෙතන වක්කඩක් තියෙනවා ඒක බැඳලා එතන වක්කඩ මේක මේවා කරලා වක්කඩ කපලා කුඹුරට වතුර එන්න ඕනනේ. කපලා මේක දැන් හොඳට මේ වේල්ල සුද්ධ කරන්න ඕනේ. මොකද මේ වතුර ගන්න ඕනනේ. මේක සුද්ධ කරේ නැත්තම් මේ වතුර වැවේ අරිනකොට සම්පූර්ණ මේ වේල්ල සුද්ධ කරන්න ඕනේ. හොඳට සුද්ධ කරලා තිබ්බම මේක අර නැත්තම් 15 කුඹුරු කරන එකෙන් වෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් වේල්ල හොඳට සුද්ධ කරන්න. මේක ගොඩක් නෑ. මේ තියෙන මගේ කුඹර ගාව කෑල්ල තියෙනවා. ඒ කෑල්ල විතරයි මම සුද්ධ කරන්නේ. අනිත් ටික අනිත් අය තමයි සුද්ධ කරන්නේ. දැන් Tamanට අයිති කෑල්ල සුද්ධ කරන්න හොඳට මැති. කියන්නේ මට තියෙන්නේ එන්න මෙතන මේ කෑල්ල තමයි සුද්ධ කරන්න තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ සුද්ධ කරලා කැලේ සුද්ධ කරලා අයින් කරලා දාන්න ඕනේ. එහෙමනම් තමයි මේ හොර වැරියාම මේ පහළට ඉක්මනට වතුර එන්නේ. නැත්තම් වෙන්නේ අර වතුර අරපුවාම අර වතුර නිකම්ම අපත යනවා. මොකද පහළට ඉක්මනට වතුර ගලන් එන්නේ නැහනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අර මේ කුඹුරු කරන ගොඩක් ගොවි සංවිධාන ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ සම්පූර්ණ මේ අර වේල සුද්ධ කරන්න ඒ ටික අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා වේල සුද්ධ කළා. ඊට පස්සේ අපි යන්කෝ කුඹුරේ සීතල ගතිය නැහැ. ඊට පස්සේ ගිහිල්ලා ගිනි තියන්න උන්ට ගිනි තියලා ඒක ඔක්කොම කරලා තමයි උත්තපාර ගිහිල්ලා කුඹුර වැඩ පටන් ගන්න අමාරුයිනේ. ඊට පස්සේ මම මේ විදිහට සම්පූර්ණම වේල හොඳට සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කළා ඉස්සරහට යන්කෝ අපි මේවා කරගෙන හරි හලුනේ. ඔන්න ඉතින් යාළුවනේ වේල නම් දැන් මම සුද්ධ කරා. ඒ කියන්නේ දැන් මේකෙන් තමයි කුඹුරට වතුර එන වේල. ඉතින් මම දැන් ඔන්න මෙතනින් තමයි වක්කඩ තියෙන්නේ කුඹුරට එන වතුර එන වක්කඩ. මේක දැන් ඇතුළට මම මෙතනින් පොඩ්ඩක් හරහා බැඳලා තියෙන්නේ දැන් වේල හරහා වතුර පාර ආවට පස්සේ එන්න හොඳටම සුද්ධ කරන්න අමාරුයි. අර මොතකනේ කැලේ තිබ්බ විදිය. දැන් ඔන්න මම සාමාන්‍ය මේක සුද්ධ කරලා තව ටිකක් ආයෙ සුද්ධ කරනවා. එලේ වතුර එනකොට සුද්ධ කරන්න ලේසි. දැන් පොඩ්ඩක් මහන්සිත් වැඩි වුණා. මොකද මේ හදිස්සියෙම එකපාරට සුද්ධ කරනකොට කියන්නේ වෙයිල්ලානේ තියෙන්නේ. ඒ නිසා දැන් ඔන්න දැන් ඊට පස්සේ අපි යන්නේ දැන් මෙතන වක්කඩ දැන් වතුර එනකොට මේ කුඹුරට වතුර වදිනවනේ මෙතනින් ඇවිල්ලා කුඹුරට වතුර වදිනවා. ඔන්න ඊට පස්සේ දැන් මම යන්නේ පහළට. මොකද අපි කුඹුරේ මේ වක්කඩ වල කපනවා ගොයන් කපන්න කිට්ටු වතුර තියන්නේ නැහනේ. ඒතකොට වක්කඩ වල ඔක්කොම කපනවා. එතකොට දැන් මේකේ වතුර ආවත් හිටින්නේ නැහැ. මොකද හොඳ සීතල හුලඟක් එනවා. අවුවත් ටිකක් අඩු වුණා. දැන් හොඳ සීතල හුලඟකුත් එනවා. ඔන්න ඊට පස්සේ මෙතනින් හැම මෙන්න මේ විදිහට දැන් හරස් නියරවල තියෙනවනේ මෙන්න දාලා තියෙන්නේ හරස් නියරවල තියෙන්නේ. මේ හරස් නියර හැම එකෙම මම පෙන්නන්න වක්කඩවල තියෙනවා. මෙන්න අපි මේක මෙන්න මේක හොඳට බඳින්න ඕනේ. මොකද මෙන්න මේ වක්කඩෙන් තමයි මේ වතුර යන්නේ. මොකද වතුර රැඳෙන්න නම් මේකේ තියෙන මේකේ තියෙනවා මම හිතන්නේ හරස් නියරවල 6ක් විතර. ඒ හැම හරස් නියරකම තියෙන මේ වක්කඩවල ටික හොඳට බැඳ ගන්න ඕනේ. එහෙම වුණාම එන වතුර ටික මේකේ රැඳෙනවා කුඹුරේ. රැඳුණාම තමයි ආන්න පුළුවන්. නැත්තම් මේ පොළොව තද වෙලානේ තියෙන්නේ. එතකොට මඩ හීය ගහ ගන්න අමාරුයි. දැන් ඉස්සෙල්ලාම අපි කරන්නේ මේකේ වක්කඩවල ටික ඉර කරගන්න. මම ඔයාලට පෙන්නන්න ඔය ඉර කරගන්න විදිය. ඔන්න මෙහෙමයි. ඉතින් යාළුවනේ ඔන්න මම දැන් වක්කඩ ඉර කරගන්න යන්නේ. මේක දැන් හාලස් නැති නිසා පස් චුට්ටක් අඩුයි. ඒ නිසා මේ පොළොවත් තදයි. අපි කරන්නේ මේ විදිහට ටිකක් තදට කපලා අරගෙන මෙන්න මේ වක්කඩ හොඳට බැඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට පස් දාලා හොඳට ඊට පස්සේ තද කර ගන්න ඕනේ. ඉතින් එහෙම වුණාම තමයි මේ වක්කඩ මේ බැඳලා පස්සේ හොඳට වතුර හිර වෙන්නේ. ඔන්න ඔය විදිහට තද කර ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට පල්ලෙහාටම යනකම් මේ විදිහට මේ වක්කඩ වල ටික තද කරගමු අපි ගිහිල්ලා දැන්. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි මේ වක්කඩත් හිර කරගෙන
අපි දැන් ඊළඟ ලියද්දී වක්කඩත් හිර කරගන්න යමු. ඒ විදිහට මේ කුඹුරේ තියෙන වක්කඩවල් ඔක්කොම හිර කරන්න ඕනේ. එimhe හිර කරගත්තොත් තමයි අපි මුලින්ම හාන්න කලින් වක්කඩවල් ටික හිර කරගන්න. නැත්තම් වතුර ටික රඳව ගන්න බෑනේ. ඒ ඉතින් යාළුවනේ ඔන්න අපි ඉස්සරහ ඊළඟ මේ වක්කඩත් අපි හිර කරගමු. යාළුවනේ ඔන්න ඉතින් යාළුවනේ ඔන්න අපි දෙවෙනි වක්කඩත් හිර කරගන්නවා. පොළොව පොඩ්ඩක් තදයි. තද වුණත් ඉතින් කපලා පස්ස අරගෙන මේ විදිහට වක්කඩවල ටික ඔක්කොම හිර කරගන්න ඕනේ. වක්කඩවල ටික කපලා ඉතින් වක්කඩවල ටික මේ විදිහට හොඳට වතුර යන්නේ නැති වෙන්න මේ ඔක්කොම හොඳින් හිර කරගන්න ඕනේ. ඊට පස්සේ හාලා මේ නියරවල ඔක්කොම දෙපැත්ත සැහැලා ඊළඟ නියරවල බඳින්න ඕනේ. බඳලා තමයි ඉතින් කුඹුරු අත්පෝරු ගාලා ඒ ටික සිදු කරන්න. අපි මේ විදිහට තමයි වක්කඩවල ටික හිර කරගන්න ඕනේ. ඉතින් මම බැන්දේ දැන් ওই විදිහට හැම වක්කඩක්ම කුඹුරේ තියෙන හිර කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔන්න අපි ඉස්සරහට ගිහිල්ලා අනික් වක්කඩවල ටික රට්ටක් ගාලා මේ හිර කරගමු. පහළට යම් ඉල්ලක්මන්ටම හිර කරගමු. මෙන්න මේ ලියද්දේ මෙතන තමයි හැම මේ ලියද්දක මැන්දෙන් වක්කඩක් තියෙනවා. වතුර ටික මේක හිර කරලා තමයි වතුර බඳ ගන්න. වතුර අනවශ්‍ය වතුර කපලා දාන්න මෙතනින්. අප වතුර ඕන මේක හිර කරපුවාම වතුර ටික මේවා වෙනවා. ඉතින් යාළුවනේ මේ වක්කඩත් අපි හිර කරගමු. ඉතින් යාළුවනේ ඔන්න දැන් මම දැන් සම්පූර්ණම වක්කඩවල ටික බැන්දා. බැඳලා හොඳයි මම අර ඉපනැල්ලත් එක්ක තිබ්බ පිදුරු තිබ්බනේ. මම දැන් මේක දැන් එකපාරට හානකොට මේවා නේද මම දැන් මේ පිදුරු ටිකට පොඩක් ගිනි තිබ්බා. මම ඔන්න දැන් කැලේකට නම් ගිනි තිබ්බා. දැන් මේ හරියට මේ පොඩක් පේන්න තියෙනවනේ. මෙන්න මේවා තියෙන ඉපනැල්ල. දැන් මේවට මම ගිනි තියන තමයි හදන්නේ. මේ විදිහට අරගෙන ගිනි කුර පත්තු කරලා මේ ටික මෙහෙම ගිනි තියනවා. එතකොට මේ ඉපනැල්ල මෙන්න මේ විදිහට ඒවා හිමීට මේ වතුර ඔක්කොම නම් පිච්චෙන්නේ නැහැ. බොහෝ දුරට වැඩිපුර තියෙන මේ පිදුරු අනම්මන පිච්චෙන. මොකද මේක දිරන්න තරම් වෙලාවක් නැහැ. මොකද දැන් අපි අර කපපු ගමම්මනේ. ඒකට මේක චුට්ටක් මේ විදිහට සම්පූර්ණ පුළුවන් තරමක් ගිනි තියලා පිදුරු ටික අඩු කරගන්න. ඒකට අර තියෙන වල් පැලෑටි වල තියෙන ඇට જાති හිම පොඩ්ඩක් අඩු වෙනවා මේක ගිනි තියපුවාම. ඒ නිසා සමහරු නම් කියන ගිනි තියන්න හොඳ නැහැ කියලා. ඒත් මේ මම නම් දකින්නේ මේ චුට්ටක් ගිනි තිබ්බත් හොඳයි. මොකද අර තියෙන කැලේ තිබ්බ වල් ඇට නම් ගොඩක් දේවල් පිච්චිලා යනකොට ඒ වල් එහෙම ගතිය උඩක් අඩු වෙනවා. පිදුරු පොහොර තමයි. පොහොර වුණාට මේ අර වල් ගතිය චුට්ටක් අඩු වෙනවා පිච්චුනහම. ඒකට අපිට හා ගන්නත් ලේසි, වැඩ කරගන්නත් ලේසි. ටිකක් අර මේ කැලේ ගතිය අඩු වුණාම. ඉතින් බලමු මම මේ ටික ඔක්කොටම පුළුවන් තරමක් ඔහොම විදිහට ගිනි තියලා චුට්ටක් හදා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහ ආකාරයෙන්. ඉතින් යාළුවනේ ඔන්න මම පුළුවන් විදිහට හැම තැනටම මේ ගිනි තිබ්බා. ගිනි තියලා දැන් මේ ආකාරයට මෙන්න දැන් ඔන්න ඇවිල්ලා තියෙන මේ තියෙන්නේ. මෙන්න අර පිදුරු අපි ගොයන් කපන්නේ බූතය කියන මැෂින් එකෙන් හාවෙස්ට් එකෙන්නේ. ඔන්න කැපුවට පස්සේ මේ සම්පූර්ණම මේ අර පිදුරු වැටලා තියෙන කුඹුරේනේ. ඔන්න මම දැන් අර සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල වැහලා පේචයි ඔක්කොම මේවා වෙන්නල්ලා පුළුවන් තරමට ගිනි තිබ්බා. දැන් මේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි අර උඩින් පිච්චීගෙන යනවා. ඉතින් මේ විදිහට පිච්චුනාම ගොඩක් අර ආනකොට පොඩක් ලේසි. මොකද අර පිදුරු ගතිය අඩු වුණාම ලේසි මේ මඩ කරගන්න ලේසි. නැත්නම් අර ගුලි ගුලි හැදෙන නිසා ඔන්න දැන් මේ තියෙන්නේ. ඔන්න දැන් ওই විදිහට හොඳටම දැන් පිච්චෙන්න ඕන හරිය දැන් පල්ලෙහා නෙවිලා මෙන්න මේ හරිය තමයි දැන්ට පිච්චෙන්නේ. දැන් මේ ආකාරයෙන් මේ විදිහට පුච්ච ගත්තා. ඔන්න දැන් යාළුවෝ ඉතින් මම අද ඔන්න මේ කුඹුරේ ඇවිල්ලා දැන් අපි හාන්න කලින් කරන්න ඕන ටික කරලා ඉවරයි. දැන් මෙන්න මෙතනට දැන් ඊළඟට මෙතනින් ආයෙත් වතුර එනකොට මෙතනින් වතුර ටික ආවම දවස් දෙකක් තියලා ට්‍රැක්ටර් එකකින් හොඳටම මේ සීසා ගන්න ඕනේ. එතකොට ඉතින් යාළුවනේ මම දැන් අර කුඹුරේ වක්කඩේ බැඳලා ආවනේ. මෙන්න මෙතන තමයි අපි හොරව ගාමින් පොඩි වතුර පාරක් යනවා. ඉතින් මේ වතුර පාර මේ කුඹුරට යවා ගන්න නම් මෙන්න මෙතන චුට්ටි මේ
කෑල්ලත් මේක හරහා වතුර යන්නේ නැති වෙන්න හිර කරන්න ඕනේ. හිර කරාට පස්සේ තමයි මේ මෙතනින් වතුර පාර උඩහට යන්නේ. මෙතන දැන් මම හදන්නේ මෙන්න මේ කෑල්ල මේ ටික වතුර යන්නේ නැති වෙන්න මේ පැත්තට හිර කරන්න. හිර කරාම පල්ලෙහාට වතුර ටික මේක මෙතනින් වතුර පාර පල්ලෙහාට යනවා. ඉතින් යාළුවෝ ඔන්න මම මේක හිර කරන්න යන්නේ මෙතනින් මේවා කළා මේ විදිහට වතුර පාර හිර කරන්න තමයි යන්නේ. ඔයාලා බලන්න මෙන්න මෙතන ඉන්න පොඩි මාළු පැටව මම ඔයාලට පෙන්නන්නම්කෝ. අන්න ඉන්න මාළු පැටව ගොඩක්. මෙන්න බලන්නකෝ. මෙන්න මාළු පැටව ඉන්නවා. සෑහෙන්න ඉන්න මාළු පැටව. නේ. උන්ට කියන්නේ අපි නම් මෙහෙ පොඩි චූටි මාළු පැටව මේ ඉන්නේ. අන්න. ඒක සෑහෙන්න ඉන්න මේ. එතකොට ගත්තාම මෙන්න බලන්න. සෑහෙන්න ඉන්න මාළු පැටව. ඉතින් මේ වගේ වැවෙත් නම් ඇති. ඉතින් යාළුවනේ මම මේ කෑල්ල මේවා කළා පල්ලෙහාට වතුර පාර හදන්න. ඔන්න ඉතින් යාළුවනේ දැන් සම්පූර්ණයෙන්ම බැන්දා මෙතන. ඉතින් මේ ආකාරයට බැන්දාට පස්සේ දැන් අන්න බලන්න පහළට වතුර පාර ටික ටික යනවා. ඉතින් දැන් මගේ අපේ කුඹුරට මේ විදිහට දැන් තව හවස් වෙනකොට හරි හෙට උදේ වෙනකොට කුඹුරට වතුර පාර යනවා. දැන් ලස්සනට මේ විදිහට මෙතන හිර කරපු පාර දැන් මේ තියෙන්නේ. මේකේ හොර වුණත් වෙනවා අර පැත්තෙනුත් තියෙන වතුර පාර. එන වතුර පාර මෙතනින් ඉස්සලා පහළට ගියානේ. දැන් ඒතර බැන්ද නිසා දැන් පහළට වතුර පාර යනවා. දැන් මම අතන හරහා බැඳලා තියෙන නිසා මගේ කුඹුරට වතුර පාර ලස්සනට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න අද දින සීසාන්න කලින් ඔන්න වතුරත් වැවෙන් හරවලා මේ ආකාරයට තමයි සීසාන්න ඉස්පෙර කුඹුර සකස් කරගන්න කලින් වැටික් කරගන්න. ඉතින් යාළුවනේ ඔන්න මම ඊළඟ වීඩියෝ එකක් අරන් එන්නම් කුඹුර සීසාලා ඉතුරු වැටික් කරන්න කොහොමද කියලා. ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකට බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඒ වගේම මගේ වීඩියෝ එක ලස්සනයි නම් හරි මොන හරි තියෙනවා කමෙන්ට් එකකුත් දාලා කමෙන්ට් එක තමයි මට ඉතාම වැදගත් වෙන්නේ. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාලා ඉතින් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරලා ඔන්න ඉතින් මම ඉතින් සමුගන්නවා. ඔයාලට උත්සරණයි.